අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් RIPC මෙරිඩියන් කැම්පස් උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ 2024-2025 අධ්‍යයන වර්ෂයේ දෙවන සහතික පත්‍ර ප්‍රදානය වෙනුවෙන් පැමිණි ඔබ සාදරයෙන් පිළිගනු ලබනවා. ප්‍රථමයෙන්ම උත්සව සභාවේ වැඩ කටයුතු ආරම්භ කරමින් පොල් තෙල් පහන දල්වාලමු. ඒ සඳහා අපගේ ගෞරවනීය ඇරයුම අද දිනයේ මේ සහතිකපත් ප්‍රධානෝත්සවයේ අපගේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම ස්ථානයට සැපැමිණි කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය අනුරින් ඉන්දිකා දිවාකර මහත්මියට අද අපගේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස මෙම ස්ථානයට සැපැමිණි ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ සෞඛ්‍ය ප්‍රවර්ධන අධ්‍යයනාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය පිළිබඳ මහාචාර්ය දුමින්ද ගුරුගේ මහත්මයාට කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන හා මනෝවිද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය RIPC මෙරිඩියන් කැම්පස් පාඨමාලා අධ්‍යක්ෂ මහාචාර්ය ගාමිණී හපුආරච්චි මහත්මයාට විද්වත් උපදේශකවරුන්ගේ සංගමයේ ගරු සභාපති ග්ලෝබල් මයින්ඩ් විධායක අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රසන්න ජයතිලක මහත්මයාට ස්ලිට් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අධ්‍යයනාංශයේ අංශාධිපති සහාය මහාචාර්ය විද්වත් වෘත්තික උපදේශකවරුන්ගේ සංගමයේ ගරු ලේකම් ආචාර්ය නිලංග අබේසිංහ මහත්මයාට ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ හෙද අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යිනී විද්වත් වෘත්තික උපදේශකවරුන්ගේ සංගමයේ විධායක සභික ආචාර්ය කල්පනී අබේසිංහ මහත්මියට RIPC මෙරිඩියන් කැම්පස් අධ්‍යයන අධ්‍යක්ෂ විද්වත් වෘත්තික උපදේශකවරුන්ගේ සංගමයේ ගරු උපලේකම් මනෝවිද්‍යාඥ උපාලි සමරසිංහ මහත්මයාට විද්වත් වෘත්තික උපදේශකවරුන්ගේ සංගමයේ ගරු භාණ්ඩාගාරික සෙලින්කෝ රක්ෂණ සමාගමේ නීති කළමනාකාර ජ්‍යෙෂ්ඨ නීතිඥ සමන් ප්‍රේමරත්න මහත්මයාට විද්වත් වෘත්තික උපදේශකවරුන්ගේ සංගමයේ ගරු උපසභාපති RIPC මෙරිඩියන් කැම්පස් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය වෛද්‍ය MCS මාරසිංහ මහත්මයාට ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාපීඨයේ භාෂා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය හර්ෂ ධර්මප්‍රිය මහත්මයාට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් නිලධාරී විද්වත් වෘත්තික උපදේශකවරුන්ගේ සංගමයේ විධායක සභික SK ප්‍රේමසිරි මහත්මයාට විද්වත් වෘත්තික උපදේශකවරුන්ගේ සංගමයේ විධායක සභික ඔක්සිජන් අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ලක්මාල් පෙරේරා මහත්මයාට RIPC මෙරිඩියන් කැම්පස් ශිෂ්‍ය කළමනාකාර සහන් අබේවික්‍රම මහත්මයාට අද දින සහතිකපත් ලබන ඩිප්ලෝමාදාලින් නියෝජනය කරමින් වෛද්‍ය DMH කාංචනා ගුණරත්න මහත්මියට සහ කමාන්ඩර් මලිත් ලසන්ත මහතාට අපි තාමත්ම ගෞරවයෙන් යුතුව මේ සම්භාවනීය පිරිසට ආරාධනා කරනවා පොල් තෙල් පහන් සිලු දල්වාලන ලෙස.
භාවනීය ඔබ සැමට ස්තුතියි. දැන් අපගේ උත්සව සභාවේ ජාතික ගීය ගායනා කිරීමේ අවස්ථාවයි. දැන් මෙම සහතික පත්‍ර ප්‍රදානයේ සමාරම්භය ප්‍රකාශ කිරීමේ අවස්ථාවයි. ඒ සඳහා අප ගෞරවයෙන් යුතුව ආරාධනා කරන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන හා මනෝවිද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය RIPC මෙරිඩියන් කැම්පස් පාඨමාලා අධ්‍යක්ෂ මහාචාර්ය ගාමිණී හපුආරච්චි මහත්මයාට. මනෝවිද්‍යා හා උපදේශන පර්යේෂණ ආයතනයේ 2025 වර්ෂයේ සහතික පත්‍ර ප්‍රදානෝත්සවයේ සමාරම්භය මෙයින් ප්‍රකාශ කරමි. මහාචාර්යතුමනි, මේ උත්සවයේ පිළිගැනීමේ කතාව වෙනුවෙන් නැවත වරක් ඔබතුමාට ආරාධනා කරනවා. ගරු ස්වාමින් වහන්සේ, ආරාධිත අමුත්තනි, සම්භාවනීය අමුත්තනි, අද දින අපිට තිබෙන්නේ මේ මනෝවිද්‍යා හා උපදේශන පර්යේෂණ ආයතනයේ 2025 වර්ෂයේ සහතික පත්‍ර ප්‍රදානෝත්සවයයි. අපි මීට වර්ෂ ගණනාවකට පෙර මේ ආයතනය පටන් ගත්තේ ඇත්ත වශයෙන්ම පර්යේෂණ ආයතනයක් විදිහට. විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ ඉන්න අපිට පෙනිච්ච එක ප්‍රධාන දෙයක් තමයි මේ රටේ පර්යේෂණ සිදුවීම හුඟක් අඩුයි කියන එක. මට පැවරී තිබෙන රාජකාරිය තමයි අද පැමිණ සිටින දෙනා සියලු දෙනා පිළිගැනීම. අද ඔබ දන්නා පරිදි අපේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණ සිටින්නේ
කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය අනුරින් ඉන්දිකා දිවාකර මහත්මිය මම එතුමියව සාදරයෙන් පිළිගන්නවා අපේ ආරාධනාව පිළි අරගෙන අද දින කාලය ශ්‍රමය කැප කරගෙන මේ ස්ථානයට සහභාගී වී ඔබ වෙනුවෙන් මේ කරන සත්කාරයක් ලෙස සලකා මෙයට සහභාගී වීම සම්බන්ධයෙන් ඒ වගේම අපි විශේෂ ආරාධිත අමුත්තෙකුටත් ආරාධනා කරනවා අපි ඒ සඳහා යොදාගත්තෙත් අපිට අපේ විෂයට සම්බන්ධකමක් තිබෙන ක්ෂේත්‍රයකින් මහාචාර්යවරයෙක් රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ සෞඛ්‍ය ප්‍රවර්ධන අධ්‍යයනාංශයේ මහාචාර්ය දුමින්ද ගුරුගේ මහාචාර්යතුමාව අපි තෝරගත්තා. උපදේශනයේ එක වැදගත් අංශයක් හැටියට අපි සැලකනවා මානසික ගැටලු වැළැක්වීම සහ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය. ප්‍රජා සෞඛ්‍යයත් සෞඛ්‍ය ප්‍රවර්ධනයත් ඊටාම සමීප විෂයන්. ඉතින් අපි ඒක සැලකිල්ලට ගත්තා. ඒවා අපේ සහෝදර විෂයන් හැටියටයි අපි සැලකන්නේ. එකම දැනීම තමයි අපි දෙගොල්ලෝ දෙපැත්තක ඉඳගෙන අධ්‍යයනය කරන්නේ. ඉතින් අපි එතුමාව විශේෂයෙන්ම පිළිගන්නවා. ඊළඟට විද්වත් උපදේශකවරුන්ගේ සංගමයේ සභාපති ග්ලෝබල් මයින්ඩ් ආයතනයේ විධායක අධ්‍යක්ෂක ආචාර්ය ප්‍රසන්න ජයතිලක මහත්මයා අපේ පැරණි සගයෙක් පැරණි උපදේශකවරයෙක් දැන් අපේ සංගමයේ උපදේශකවරුන්ගේ සංගමයේ සභාපතිතුමා මම ප්‍රසන්න ජයතිලක මහත්මයාව දන්නවා එතුමා ශිෂ්‍යයෙක් කාලේ ඉඳලා එතුමා උපදේශනය මැහැර වෙනත් කිසිම දෙයක් කරේ නැහැ රැකියාව වශයෙන් ෆුල් ටයිම් කවුන්සලර්. ඉතින් මම එතුමාවත් පිළිගන්නවා. අපි ආරාධනා කරලා තියෙනවා උපදේශකවරුන්ගේ ජාතික ආයතනයේ නිලධාරී මණ්ඩලයේ සෑහෙන ප්‍රමාණයක් අපි ආරාධනා කරලා පැමිණ සිටිනවා. එහි ලේකම් හැටියට කටයුතු කරන ස්ලිට් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අධ්‍යයනාංශයේ අංශ ප්‍රධාන ආචාර්ය නිලංග අබේසිංහ බොහොම ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම විද්වත් වෘත්තික උපදේශකවරුන්ගේ සංගමේ භාණ්ඩාගාරික পদවිය දරන්නේ ඔබට හඳුන්වා දුන් පරිදි සෙලින්කෝ රක්ෂණ සමාගමේ නීති නිලධාරී හැටියට වැඩ කරන නීතිඥ සමන් ප්‍රේමරත්න මහත්මයා එතුමාවත් මම ආදරයෙන් පිළිගන්නවා. විද්වත් වෘත්තික උපදේශකවරුන්ගේ සංගමේ උපලේකම් পদවියක් දරන උපාලි සමරසිංහ මහත්මයා. ඉතින් එතුමා ගැන මම මොකුත් ඔබට කියන්න දෙයක් නැහැ. ඔබ හොඳට දන්න කෙනෙක්. ඒ වගේම උපසභාපති පදවිය දරනවා වෛද්‍ය MCS මාර්සිංහ මහතා. එතුමා මින්වෙද බැඳිය ආයතනයේ සභාපති හැටියට කටයුතු කරනවා. විධායක සභිකවරුන් හැටියට ක්‍රියා කරන දෙන්නෙක් අද පැමිණ සිටිනවා. SK ප්‍රේමසිරි මහත්මයා සහ ලක්මාල් පෙරේරා යන මහත්වරුන් මේ හැමදෙනාම මම ආදරයෙන් පිළිගන්නවා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ හෙද අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය කල්පනී අබේසිංහ මහා මෙනවිය වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය හර්ෂ ධර්මප්‍රිය මහතාවාද විශේෂ අමුත්තෙක් පැමිණ සිටිනවා ආචාර්ය බණ්ඩාර මට මුල් ලකුරු මතක නැහැ ආචාර්ය බණ්ඩාර සහ ඒ අතරම මේ RIPC ආයතනයේ ඒ කියන්නේ මනෝවිද්‍යා පර්යේෂණ ආයතනයේ කාර්ය මණ්ඩලය මේ තිරය පිටිපස්ස ඉඳගෙන මේ සියල්ල රන් කරන කණ්ඩායම තමයි ඒ කණ්ඩායම. ඒ අතර ඔබ සහන් හොඳට දන්න තැනැත්තෙක්. ඒ මුළු කාර්ය මණ්ඩලයම ආදරයෙන් පිළිගන්නවා. අද දින සහතික පත්‍ර ලබන විද්‍යාර්ථීන් හා ඔවුන්ගේ ඥාතීන් ඔවුන්ගේ සුබපතන්නන් අපි ආදරයෙන් පිළිගන්නවා. ඒ හැර නන් අයුරින් අපිට උපකාර කිරීමට සම්බන්ධ මේ අයවත් බොහොම ආදරයෙන් පිළිගන්නවා. නැවත වතාවක් සියලු දෙනාම ආදරයෙන් පිළිගන්න අතර අපි බලාපොරොත්තු වෙනවා අද දින මේ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය ඉතා හොඳින් සාර්ථකව අපිට කරගන්න ලැබේවා කියලා බොහොම ස්තුතියි. අද දින අපගේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණ සිටින මහාචාර්යතුමිය අනුරින් ඉන්දිකා දිවාකර මහත්මිය හඳුන්වා දීමේ කාර්යයයි මට පැවරී තිබෙන්නේ. ඉතින් කෙසේ හෝ අනුරාධපුරයේ ඉපදිලා අනුරාධපුරයේ අධ්‍යාපනය ලැබලා
අනුරාධපුර මහාවිද්‍යාලයෙන් උසස් පෙළ සමත් වෙලා ඊට පෙර ගමේ පාසලක ඉගෙන ගත්තා. එතුමිය මට ඒ පාසලේ නම කිව්වා. මට හැබැයි ඒක මතක හිටියේ නෑ. අනුරාධපුර මහාවිද්‍යාලයේ ප්‍රොඩක්ෂන් එකක් 1995 වර්ෂයේ මට මතක විදිහට කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. සිංහල විෂය අධ්‍යයනය කරනවා. 1999 වෙනකොට එතුමිය ප්‍රථම උපාධිය සම්පූර්ණ කරනවා. මම හිතනවා ඒකම ආචාර්ය මණ්ඩලයට සම්බන්ධ වුණා කියලා. 2004 වර්ෂයේ එතුමිය ආචාර්ය උපාධිය සම්පූර්ණ කරනවා. 2017 වර්ෂයේ එතුමිය මහාචාර්ය පදවියට පත් වෙනවා. එතුමිය ආචාර්ය උපාධියට අධ්‍යයනය කරන්නේ සිදත් සංගරාව. සංගරාව කිව්වහම ජර්නල් නෙමෙයි හොඳේ. අනුරාධපුර යෝගයට අයිති ග්‍රන්ථ මම හිතන්නේ 3ක් තියෙනවා. මම වැරදි නම් එතුමිය මාව නිවැරදි කරાવી. සික වළඳ තියෙනවා. සික වළඳ විනිස තියෙනවා. සිදත තියෙනවා. මේ සිදත ඊටාම වැදගත් සිංහල භාෂාව සම්බන්ධයෙන් එතුමිය අධ්‍යයනය කරන්නේ සිදත් සංගරාවද. ඇයි දන්නේ සංගරාව කියන්නේ? ඒක අපි එතුමියගෙන් අහමු. එහෙම තමයි කියන්නේ. නැත්තම් හොඳට භාෂාව දන්න අය කෙටියෙන් කියනවා සිදත කියලා. ඉතින් සිදත තමයි එතුමිය අධ්‍යයනය කරන්නේ සිදතේ තිබෙන වාග් විද්‍යාත්මක ලක්ෂණ. ඕක තමයි ආචාර්ය උපාධිය. එතන ඉඳලා මේ දක්වා එතුමියගේ මුළු අධ්‍යයන කාර්යයන් සියල්ලම ගත්තොත් එක ප්‍රධාන ක්ෂේත්‍රයක් තමයි පුරාක්ෂර. එතුමිය තමයි මට වචනේ කිව්වේ. පුරාක්ෂර. පුරා කියන්නේ පැරණි, අක්ෂර කියන්නේ අකුරු. පැරණි අකුරු. පැරණි අකුරු පිළිබඳ අධ්‍යයනය. හැබැයි එතුමිය දිහා බැලුවහම පේනවා අද ඔබට පේනවා ඇති එතුමිය බැලු බැලමට නූතන ස්වභාවයක් පේනවා. හැබැයි අධ්‍යයනය කරලා තියෙන පැරණි ස්වභාවය, පැරණි දෙයක්. මේක තමයි මම එතුමියගේ පෞරුෂයේ දකින සුවිශේෂතාවය. මේකේ වටිනාකම තමයි මිනිස්සු පැරණි දේවල් බැහැර කරන කාලෙක පැරණි දේවල් දැන් ඉවරයි කියන කාලෙක ඒක නූතනයේ සමග ගලපන්න පුළුවන් නම් ඒක පර්යේක්ෂකයෙකුගේ විශිෂ්ට ලක්ෂණයක්. ගරුතර ස්වාමින් වහන්සේ ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු අමුත්තන් සහ සියලු දෙනාගෙන් අවසරයි. ඇත්තටම මේ මහාචාර්ය දුමින්ද ගුරුගේ මම අද තමයි දැක්කේ. හැබැයි මම අවුරුදු කීපයකට කලින් ඉඳලා එතුමාව අඳුරනවා. දුරකථනින් තමයි එතුමත් එක්ක මම කතා කරලා තියෙන්නේ. ඉතින් එතුමා එක්ක දුරකථනෙන් කතා කරපු පළවෙනි දවසේම මගේ හිතට දැනිච්ච දෙයක් තමයි මේ හරිම ප්‍රසන්න කටහඬක්. ඒ කටහඬ බොහොම ප්‍රසන්නයි. එතකොට දෙවෙනි එක තමයි මට දැනුනේ මේ එතුමා හරි නිහතමානී. ඊළඟට මහාචාර්ය දුමින්ද ගුරුගේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ තමයි ආචාර්ය උපාධිය සම්පූර්ණ කරන්නේ. එතුමා උපදේශනයට සම්බන්ධ විශාල කාර්යභාරයක නිරත වෙලා ඉන්න කෙනෙක්. ඉතින් මේ සියදිවි නසා ගැනීම මේ ප්‍රිවෙන්ෂන් කටයුතු එතුමා අතින් කෙරෙන දෙයක්. අපි ළඟට එන කෙනාට තමයි අපි උපදේශනය කරන්නේ. නමුත් මේ තියෙන්නේ මේ ගිහිල්ලා ගෙදරට ගිහිල්ලා ගමට ගිහිල්ලා මේ සෞඛ්‍ය එහෙම නැත්නම් ඒකත් උපදේශනයේම විශාල බැරෑරුම් පැත්තක්. ඉතින් මහාචාර්යතුමා අද අපි සමග එක මේ උත්සවයට සහභාගී වීම අපිට බොහොම ගෞරවයක් ඔබතුමා පැමිණීම. එසේනම් දැන් RIPC මෙරිඩියන් කැම්පස් උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ 2024-2025 අධ්‍යයන වර්ෂයේ දෙවන සහතික පත්‍ර ප්‍රදානෝත්සවයේ ඩිප්ලෝමාධාරීන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ අවස්ථාවයි. අද දින සහතිකපත් ලබන ඩිප්ලෝමාධාරීන්ගේ නම් ප්‍රකාශ කිරීම සඳහා RIPC මෙරිඩියන් කැම්පස් අධ්‍යයනාධ්‍යක්ෂ විද්වත් වෘත්තික උපදේශකවරුන්ගේ සංගමයේ ගරු උපලේකම් මනෝවිද්‍යාඥ උපාලි සමරසිංහ මහතාට අපි ආරාධනා කරනවා.
අපේ සහතික පත්‍ර ප්‍රධානෝත්සවයේ සහතික ලබා දීම සඳහා මම ඊටාම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා අද දවසේ අපේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සැපැමිණි කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්ය අනුරින් ඉන්දිකා දිවාකර මහත්මියට එතුමියගේ සහායට මම වේදිකාවට ආරාධනා කරනවා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ හෙද සහ පෞල් සෞඛ්‍ය සේවා අධ්‍යනාංශයේ හිටපු අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යනී ආචාර්ය කල්පනී අබේසිංහ මහත්මියට Miss ASKI Hansika, government teacher, Matara. Miss PAMI Piris, government teacher, Galla. Mr. GRSI Bandara, Sri Lanka Teacher Service, Kehelwat මධ්‍ය මහා විද්‍යාලය කෑගල්ල. මිස් KP අමරතුංග ටීචර් සුජාතා බාලිකා විද්‍යාලය කොළඹ. මිස් DYK වෙල්මිල්ල internship student කොතලාවල Defence University Hospital. Miss KTJ Ranasinghe, Grade 1 Nursing Officer, Lady Ridgeway Hospital. Miss JASAS Jayasekara, Proprietor ETSA Ceylon Handcrafts, Ratnapura. Miss HN Disanayaka, Teacher, Sumeda College, Gampaha. Miss PTPS Fernando, Counselor, Star Garments Private Limited, Katunayaka. Miss DRMHTK Karunaratna, Candy. Miss KRL Subasinghe, Grade 1 Graduated Midwifery Qualified Nursing Officer, Bisoisa Hospital for Women, Colombo. Mr. A.M. Jayasundara, In-Service Advisor, Vallimada. Miss K.G.T.M. Sumana Tilaka, ග්‍රාම නිලධාරී සංගිලි පාලම කොත්මලේ ඊස්ට්. Mr. O.I. Udayanga, Educator, Youth Facility, SOS Children's Village, Piliyandara. Miss D.M.H. Damayanti, Development Officer, Department of Fisheries and Aquatic Resources, Piliyandara. Mr. W.A.A.M. Lasantha, Deputy Head of Fire and Rescue Services, Airport and Aviation Services, Sri Lanka. Ms. R.A.U.S. Gunaratna, Medical Laboratory Technician, Helen Hospital, Homagam. Reverend P. Sativansa, Chief Monk in Sripada Forest, Hermitage. Mr. G.D.D.S. Kumar, Human Resource Manager, Calico Color Private Limited, Katunayaka, HR Executive. Ms. M.K.K.S. Vikramaratna, Assistant Career Guidance Practitioner, Kurunagala.
Miss W.A.N. Madhushani, preschool and primary teacher, Kadawata. Miss M.D.S.H. Vikramasinghe, coordinator, St. John Paul II English Medium College in Putlam. Mr. W.M.C. Bandara, Sri Lanka Teacher Service, Anuradhapura. Mr. B.M.M. Bamunusinghe, Field Manager, George Stewart Health Private Limited, Dambadeniya. Miss A.A. Madhuka, Teacher, Bombola Sri Dharmaloka Primary School, Dodangoda. Miss K.M.K. Arunoda, Accounts Clerk, Atmo Engineering Private Limited, Vidagama. Dr. D.M.H.K. Gunaratna, Medical Doctor, Dabulla Hospital. Miss T.N. Mallavarachi, Teacher, Baduraliya. Miss W.T.M.W. Veerasinghe, Retired Administrative Officer, Gona Pinuwala. Miss D.D.I.S. Dampe, Junior HR Executive at Smart Sri Lanka Private Limited, Jayala. Miss P.R.H. Shanika, Teacher, Archimedes International School, Bandaravela. Miss A.M.M.C. Adhikari, Vice Principal, Mahabellan Kadavala Mahavidyalaya, Anuradhapura. Miss J.J.P.S. Dilhani, Chamsoft Private Limited, Agalavatta. Mr. K.R. Yasas, Student Counselor, Pomagama. Miss B.K.S. Fernando, Freelance Graphic Designer, Horampalla. Miss H.A.D. Bahagya, Teacher, Agalavatta. Miss H.M.S. Herath, Counseling Teacher, Puttalama Kadaya College. Miss H.M.S. K.D. Herath, Monic International Private Limited, Audit Executive, Badulla. Miss K.T.K. Priyangani, Administrative Officer, National Gem and Jewellery Authority, Colombo. Miss W.A.V. Swarnakanti, Administrator, AAPI Kargil Ceylon Private Limited, Senior Executive, Ada enna nohaki bawa danwa tiyenawa. Miss A.K.D.I. Madhuwanti, Nursing Officer, NIMH Mulleriyawa. Miss W.M.N. Sanjeevani, Office Assistant, Senuk Distributor, Galen Bindunu Weber. Miss T.K.G. Karyavasam, Journalist, TV Presenter, Sri Lanka Rupawahini Corporation, Balangoda. Miss R.R. Helakumar, Delgoda. Miss H.I. Darshani, Urubokka.
Miss L.B. Mallika Jinadasa, Ranala, Miss M.K.L.S. Amarasena, Environmental Officer, Central Environmental Authority, Ratnapura. Darren Yegala. Miss S.H.P. Pereira, Teacher, Moratuwa Mahavidyalaya, Bandaragama. Miss B.B.I. Jayalat, Teacher, Kagalla Yatihena Vidyalaya, Nittabuwa. Miss R.Y.B.K. D'Soisa, Media Met TV, Citizen TV Editor and News Presenter, Pomagama. Miss M.S. Apsara, Deyandara. Miss K.P.N.L. Karuna Nayaka, Engineer, Ceylon Electricity Board, Chief Engineer, Kuliapitiya. Miss M.E.I.L. Silva, Head of the Department, Lecturer, SLIATE, Gampaha. Miss R.G.N.D. Samarasinghe, Assistant Manager, Channel Development Company, Emikemi NB Ceylon Limited, Piliyandala. Miss S.G.S.B. Manike, Consultant, Lecturer in Psychology, NIBM, Kandy. Miss T.H.M. Priyabhashini, Lecturer in Psychology, ICBT Campus, Alabuwa. බොහොමත්ම ස්තුතියි මහාචාර්යතුමනි. ස්වර්ණ මුද්‍රිකා පිරිනැමීම. මම ඊටම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා අද දින අපගේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සැපැමිණි මහාචාර්ය දුමින්ද ගුරුගේ මහත්මයාට වේදිකාවට පැමිණෙන ලෙස එතුමාගේ සහායට මම ආරාධනා කරනවා විද්වත් වෘත්තික උපදේශකවරුන්ගේ සංගමේ ගරු ලේකම් සහාය මහාචාර්ය ආචාර්ය නිලංග අබේසිංහ මහත්මයාට. Miss S.H.P. Pereira, Teacher, Moratu Mahavidyalaya, Moratuwa, Bandaragama. Miss B.B.I. Jayalat, Teacher, Yatihena Vidyalaya, Nittabuwa. Miss R.Y.B.K. D'Soisa, Media Met TV, Citizen TV Editor and News Presenter, Pomagama. Miss M.S. Apsara, Deyandara. Miss K.P.N.L. Karuna Nayaka, Engineer, Ceylon Electricity Board, Chief Engineer, Kuliapitiya. Miss M.E.I.L. Silva, Head of Department, Lecturer, SLIATE, Gampaha. Miss R.G.N.D. Samarasinghe, Assistant Manager, Channel Development Company, Emikemi NB Ceylon Limited, Piliyandala.
Miss S.G.S.B. Manike, Consultant Lecturer in Psychology, NIBM, Kandy. Miss P.H.M. Priyabhashini, Lecturer in Psychology, ICBT Campus, Alavuwa. Miss Rushani Pereira, Rushani ඩුබායි රාජ්‍යයේ ඉඳලා තමයි පාඨමාලාව හැදෑරුවේ. ඔබට මතක ඇති ඩුබායි රාජ්‍යයට ගම් වතුර ආපු වෙලාව. ඉතින් රුෂානි බොහොම කරදර මැද්දේ පාඨමාලාව හදාරලා විශිෂ්ට සාමාර්ථයක් ලබා ගත්තා. ඇත්තටම ඇය දෙවැනි ස්ථානයට ලකුණු ගත්ත ශිෂ්‍යාව. රුෂානි ඔබට මේ වීඩියෝ එක බලන්න ලැබෙයි. ඔබට ගොඩක් සතුටු වෙයි. අපි ඔබ ගැන බොහොම සතුටුයි. අපේ ප්‍රණාමය ඔබට. බොහොමත්ම ස්තුතියි මහාචාර්යතුමනි, ආචාර්යතුමනි. ඊළඟට දක්ෂයන් අතර දක්ෂයාට හිමි ස්වර්ණ මුද්‍රිකාව පැළඳවීම සඳහා මම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය හර්ෂ ධර්මප්‍රිය මහත්මයාට එතුමාගේ සහායට මම ආරාධනා කරනවා ආචාර්ය අබේකෝන් බණ්ඩාර මහත්මයාට වේදිකාවට පැමිණෙන ලෙසට. Ladies and gentlemen, Diploma in Counseling 2024-2025, top of the batch goes to Miss T.H.M. Priyabhashini, Lecturer in Psychology, ICBT Campus. බොහොමත්ම ස්තුතියි ආචාර්යතුමනි. අද දින ඩිප්ලෝමා සහතික සහ ස්වර්ණ මුද්‍රිකා ලබාගත් සියලු විද්‍යාර්ථීන්ට අපගේ සුභාශිංසනය. දැන් ස්වර්ණ මුද්‍රිකා ලබාගත් ඒ විද්‍යාර්ථීන් සඳහා අපි ආරාධනා කරනවා සමූහ ඡායාරූපයකට පෙනී සිටීමට පැමිණෙන ලෙස Tamanගේ ස්වර්ණ මුද්‍රිකාවද සමග. විශේෂ කටයුත්තක් යෙදී තිබෙනවා විද්වත් වෘත්තීය උපදේශකවරුන්ගේ සංගමයේ සමාජිකයන් කිහිප දෙනෙකුට සහතිකපත් පෙරනැමීමක්. ඒ සඳහා අපි මනෝවිද්‍යාඥ උපාලි සමරසිංහ මහත්මයාට ආරාධනා කරනවා. ස්තුතියි. අද දින විද්වත් වෘත්තික උපදේශකවරුන්ගේ සංගමයේ සමාජිකත්වයේද අභිනව උපදේශකවරුන්ට හිමි වෙනවා. RIPC Meridian Campus ඩිප්ලෝමා පාඨමාලාව හදාරපු ඔබට අමතරව තවත් ආයතන කිහිපයක පාඨමාලා හදාරපු පිරිසක් සහතික පත්‍ර ලබා ගැනීම සඳහා ඉල්ලුම් කරලා තියෙනවා. නමුත් අපි සීමිත පිරිසකට මේ වතාවේ දෙන්න පුළුවන් වුණේ. මම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා ඔවුන්ට සහතික පත්‍ර ලබා දීම සඳහා විද්වත් වෘත්තික උපදේශකවරුන්ගේ සංගමේ ගරු සභාපති ආචාර්ය ප්‍රසන්න ජයතිලක මහත්මයාට වේදිකාවට පැමිණෙන ලෙසට එතුමාගේ සහායට මම ආරාධනා කරනවා වෛද්‍ය MCS මාරසිංහ මහත්මයා විද්වත් වෘත්තික උපදේශකවරුන්ගේ සංගමේ ගරු උපසභාපති එතුමාට Miss KADI හර්ෂමාලි University of Kelaniya ඇය ආයුර්වේද වෛද්‍යවරියක් ගම්පහ වික්‍රමාරච්චි වෛද්‍ය විද්‍යාලයේ සේවය කරන්නේ විශ්වවිද්‍යාලයේ Miss YRPO රණතුංග University of Kelaniya බොහොමත්ම ස්තුතියි සභාපතිතුමනි සහ උපසභාපතිතුමාට. ස්තුතියි මනෝවිද්‍යාඥතුමනි.
දැන් යෙදී තිබෙන්නේ අද දින අපගේ මේ උත්සව අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තාගේ විශේෂ දේශනයයි. ඒ සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්ය අනුරින් ඉන්දිකා දිවාකර මහත්මියට කෙරෙන ගෞරවනීය ඇරයුමයි මේ. ආයිබෝවන් හැමදෙනාටම සුබ සන්ධ්‍යාවක්. අපේ ගරුතර ස්වාමින් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම තමයි විද්වත් සභාවේ සියලුම දෙනාගෙම ගෞරවනීය ලෙස අවසරයි. දයාබර සමහර වෙලාවට ප්‍රිය විද්‍යාර්ථීන්ගේ දෙමව්පියන් පැමිණ ඇත. ඒගොල්ලන්ගෙන් අවසරයි. ඔබ සැමගෙන් විද්‍යාර්ථී ඔබ සැමගෙන් අවසරයි. අද දවස ඔයගලන්ට වගේම මටත් විශේෂ දවසක්. ඒකට හේතුව මුලින්ම මම සඳහන් කරන්න කැමති ඔයගොල්ලෝ වගේම මමත් උපදේශන පාඨමාලාව හැදෑරුවා. සර් හම්බුණාට පස්සේ මම සර්ට කිව්වා සර්ට මතක නැද්ද මම ඩිප්ලෝමාව හැදෑරුවා. සර් කල්පනා කර කර හිටියා. ඊට පස්සේ ආපහු දවසක් මට ආරාධනා කරනකොට අපේ උපාලි මහත්මයා මම කිව්වා මමත් හදාරලා තියෙනවා ඩිප්ලෝමාව. ආචාර්යවරියක් ආවා. එතුමිය සූදානම් වෙලා ආවේ නෑ උගන්වන්න. ආවට පස්සේ මෙයාට උගන්වන්න ටිකක් ඒ ගුරුවරයාට අපහසු වුණා. ඊට පස්සේ ළමයි ගිහිලා සර්ට කම්ප්ලේන්ට් කරා. සර්ට දැනුත් මතක නැතුව ඇති. සර් මට කිව්වා මට නෙමෙයි හැමෝටම ළමයිට කිව්වා ඔයාලා කවුන්සලින් කරන්න උපදේශනේ කරන්නේ පොඩ්ඩක් වැරදුනට කමක් නැහැ ලස්සන බලලා යා ලස්සන කෙනෙක් ඔයාලට විඳින්න පුළුවන් වෙන්න ඕනි කිව්වා මගේ හිතට ආවා ඒ දවස්වල මම මගේ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව හදාන්න ඒ වගේ මම පොත් ලියනවා ඒ දවස්වල අපරාධේ කාලේ කියලා මම හිතාගත්තා හැබැයි මම සීගිරියට ගියපු වෙලාවක මට සීගිරි ලලනාවන් සීගිරි කාන්තාවන් දකින්නකොට මට හිතුණා සර් කියපු එක ඇත්තනේ. ඒකේ ආభాෂය තමයි මම විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට උගන්වන්න යනකොට මම අඳින්නේ වෙනම විදියකට. රසය කියන එක විඳින්න මේ ලෝකේ කාටවත් තහනමක් බාධාවක් නැහැ කියන එක තමයි මගේ පිළිගැනීම. අපි එතනින් එහාට යන්නේ නැහැ. සීගිරි ලලනාවන් යම් භාගයකට හෝ අර්ධ වශයෙන් හෝ ඇඳගෙන හිටියා කියලා අපේ හැඟීම් දැනීම් ඇවිස්සෙන්නේ නැහැ. ඔබ සහතිකයේ අතට ගත්තට බෑ මේ සමාජයේ ජීවත් වෙන විවිධ පුජ්‍යලයන්ගේ ස්වභාවයන් ක්‍රියාකලාපයන් හිතන විදිය ඒ වගේම ප්‍රදේශ වශයෙන්ුත් ඔබට යම් අවබෝධයක් තිබිය යුතුය. ජීවිතයේ යම් ආකාරයකට විඳිමින් අනිත් අයට විඳින්නට සලස්වමින් తాවකාලික ගමනින් නික්මන එක අපේ යුතුයකම හා වගකීම වෙනවා. හැම දිනාටම සුවබර යහපත් වාසනාවන්ත ජීවිතයක් බොහොමත්ම ස්තුතියි. ස්තුතියි මහාචාර්යතුමියනි. දැන් විද්වත් වෘත්තික උපදේශකවරුන්ගේ සංගමයේ ගරු සභාපති ග්ලෝබල් මයින්ඩ් විධායක අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රසන්න ජයතිලක මහතාට සභාව ඇමතීමට කෙරෙන ආරාධනයයි. අයිබෝවන් සියලු දෙනාට ඔබ ඉදිරියේ මේ අවස්ථාවේදී විද්වත් වෘත්තික උපදේශකවරුන්ගේ සංගමය නියෝජනය කරමින් එහි වර්තමාන සභාපතිවරයා හැටියට කතා කරන්න ලැබීම සතුටක් හැටියට සලකනවා. විශේෂයෙන් වෘත්තීය උපදේශකවරයෙක් හැටියට ක්‍රියාත්මක වීමේදී සංගමයක සමාජිකත්වය විද්වත් වෘත්තික උපදේශක සංගමයක සමාජිකත්වය අත්‍යවශ්‍ය කාරණයක් හැටියට ලෝකයේ අද පිළිගන්නවා. වෘත්තික උපදේශකවරයෙක් කියන්නේ ටිකක් මානුෂීය පැත්තට බර අපි සමාජයට යම්කිසි ආදර්ශමත් චරිතයක් හැටියට ඉඳිමින් සමාජයට යහපතක් කරන්න උත්සාහ කරන අය. දැන් එවැනි වෘත්තියකට සමාජයේ දුක් ගිනි නිවන්න උත්සාහ කරන අය.
ඉතින් එහෙම අය ටිකක් අඩුයි. ඒ නිසා ඔබ සියලු දෙනා විශේෂ අය හැටියට තමයි මම දකින්නේ. ඒ ආයත මේ ගෞරවනීය ආයතනයක සමාජිකත්වයේ ලබා දෙන්නට සහ මේ අවස්ථාවේ ඔබ අමතන්නට ලැබීම සතුටක් හැටියට සැලකන්නේ නිසා. වෘත්තීය උපදේශක වරයෙක් හැටියට ඒ සංගමයක සමාජිකත්වයේ අරගෙන ඩිප්ලෝමාව සහිතව සමාජයට ඔබ යනකොට ඔබ කෙරෙහි විශ්වාසයක් තියෙනවා අනිත් අය. ඒක තියෙන්නේ ඔබට තනිව නෙමෙයි තියෙන්නේ සමස්ත උපදේශකවරු සියලු දෙනාට. ඔබ ගෞරවනීය වෘත්තියක නියැලෙන කමියුනිටි එකක සමාජිකයෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබ තනිව ඉන්නවට වඩා එහි බර වැඩි. දැන් මට සමාජයට ගිහිල්ලා මට ඕනෝනේම කරන්න බෑ. මම වග කියනවා මගේ වෘත්තියට. සීනියර් කවුන්සලර් කෙනෙක් එක්ක වැඩ කරන්න සාමාන්‍යයෙන් අපි කියනවා වසරක් විතර වැඩ කරන්න කියලා. නේද? හැබැයි ජීවිත කාලයේම තව කෙනෙක්ගේ මෙන්ටර්ෂිප් එකක් තියෙනවා නම් ඊටාම වැදගත් දෙයක්. දැන් මම ඩේලි රිලැක්සේෂන් ප්‍රැක්ටිස් කරනවා. ඩේලි මයින්ඩ්ෆුල්නස් ප්‍රැක්ටිස් කරනවා. එහෙම නැත්නම් භාවනාවක් කරනවා. හැමදාම මේ වැඩේ කරන්න ඕනේ. ඔබ ප්‍රැක්ටිෂනර් කෙනෙක් නම් වැටහෙනවද කියන්නේ? මේ ඉගෙනගත්ත දැනුමත් ඔබ ඉදිරියට ඉගෙන ගන්න දැනුමත් හේතු වාසනා වී මිනිසුන්ගේ දුක්ඛින නිවන්නටත් ඔවුන්ව එම්පවර් කරන්න. අපි ඇත්තටම කරන්නේ මේ එම්පවරින් කියන එක. මැචුවර් වෙන්න අනිත්යට උදව් කරන එක. අන්නේ දේවල් කරන්නට ඔබ සියලු දෙනාට ධෛර්ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ මේ කෙටි වචන ස්වල්පය මේ අවසන් කරනවා. ජය වේවා හැමෝටම. ඒ වගේම අද දවසේදී මේ ඩිප්ලෝමා ලබාගත් ඔබට විද්වත් වෘත්තික උපදේශකවරුන්ගේ සංගමයේ සමාජිකත්වය ලැබෙනවා. දැන් ඒ අවස්ථාව විද්වත් වෘත්තික උපදේශකවරුන්ගේ සංගමයේ දියුරුම ලබා ගැනීමයි දැන් සිදු කෙරෙන්නේ. ගෞරවනීය වෘත්තයකට පිවිසෙන සියලු දෙනා මේ වගේ ඔත් එකක් ගන්නවා. ඒ නිසා මේ ඔත් එක දිවි හිමෙන් රකින්න බවට අපි සාතික වෙනවා. හොඳයි. ඔබේ දකුණු අත මෙහෙම හදවත උඩින් තියාගන්න. වම් අතින් කොළේ අල්ල ගන්න පුළුවන්. හරි. හොඳයි. එහෙනම් මම මේ කියන එක ඉංග්‍රීසියෙන් තියෙන්නේ. ඔබ මේ විදිහට කියන්න. ශබ්ද නගලා කියන්න. We the new members of Professional Counselors Association hereby solemnly swear to accept the provisions of the Constitute, to follow the Code of Ethics, to accomplish the instructions given by the Association, to behave with the intention of promoting the counseling service in the country, and to act by heart and mind to safeguard of the service, and also not to train unprofessional persons with the art of counseling. Thank you. ස්තුතියි ආචාර්යතුමනි. මීළඟට අභිනව උපදේශකවරුන් සඳහා සිදු කරනු ලබන විශේෂ දැනුවත් කිරීම සඳහා ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා විද්වත් වෘත්තික උපදේශකවරුන්ගේ සංගමයේ ගරු ලේකම් සහාය මහාචාර්ය ආචාර්ය නිලංග අබේසිංහ මහත්මයාට. ආයුබෝවන් ගරුතර ස්වාමීන් වහන්සේ, ඔබ අද පිවිසෙන්නේ ඉතා බාරදූර කාර්යයක් සහිත වෘත්තීමය කටයුත්තකට. ඉතින් මේ වෘත්තිය තුල රඳා පවතිනකොට ඔබ විසින් අප සියලු දෙනා විසින් ආරක්ෂා කරගත යුතු ආචාර ධර්ම පිළිබඳව දැනුවත් කිරීම සිද්ධ වෙලා තියෙනවා. මම හිතන්නේ මුළු පාඨමාලාව පුරාවටම සෑම විටම උපදේශක වෘත්තියේ සීමාවන් මත හිඳමින් වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරගෙන කටයුතු කළ යුතුයි. සංගමයේ විසින් ඔබට ලබා දීලා තියෙන උපදේශන ආචාර ධර්ම එමෙත code of ethics පිළිපැදිය යුතුයි. සෑම විටම සේවාලාභීන්ගේ සුබ සිද්ධිය උදෙසා විනයගරුකව කැපවීමෙන් ක්‍රියා කිරීම කළ යුතුයි.
තමා පෞද්ගලික උපදේශන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමේදී ඒ පිළිබඳව සංගමයට දැනුවත් කිරීමක් කරන්න. ඔබ උපදේශනය ඉගැන්වීම් පුහුණු කිරීම පාඨමාලා පැවැත්වීම සඳහා යොමු වීමේදී ඒ සඳහා සංගමයේ අනුමැතියක් ලබා ගන්නට ඒ පිළිබඳ දැනුවීමක් කරන්න අවශ්‍යයි. ඔබ විසින් සංගමයේ සමාජික මුදල් වාර්ෂිකව නිසි පරිදි ගෙවිය යුතුයි. ඔබගේ සමාජික කාල සීමාව වසර 2කින් අවසන් වන අතර ඉන් අනතුරුව නැවත ඒ යාවත් කාලීන කර ගැනීම ඔබේ වගකීමක් වෙනවා. එසේ නොවන අයගේ සමාජිකත්වය ඉබේම නැති වෙලා යනවා. ඒ නිසා ඒ යාවත් කාලීන කර ගැනීම මතක ඇතුව කිරීමට වගකීම බාරගත යුතුයි. සෑම සමාජිකයෙක්ම සංගමේ මහා සම්මේලනයට සහභාගී වීම අනිවාර්ය වෙනවා. සමාජිකයන්ගේ වෘත්තීමය සංවර්ධනය ආචාර්ය ප්‍රසන්න මතක කර continuing professional development වෘත්තීමය සංවර්ධනය හා දැනුම යාවත් කාලීන කර ගැනීම උදෙසා සංගමය විසින් පවත්වන ලබන දේශන පුහුණු සැසි හා වැඩමුළු වලට නිරතුරුවම හා අඛණ්ඩව සියලුම සමාජිකයන් සහභාගී වීම කළ යුතුයි. ඔබ විසින් උපදේශන පිළිබඳ වැඩිදුර අධ්‍යාපනයට යොමු වීමේදී ඒ යොමු වන පාඨමාලාව සංගමයේ අනුමැතිය ලැබුණු ඒ වගේම පිළිගත හැකි පාඨමාලාවක් දැන්න පිළිබඳව තෝරා ගැනීම සඳහා වග බලා ගැනීමට ප්‍රවේශම් විය යුතුයි. මේ කිව්වේ කරුණු කීපයක්. මේ කරුණුත් ඔබගේ code of ethics එකේ තියෙන කරුණුත් පිළිබඳව මන අවබෝධයෙන් යුතුව මේ වෘත්තීය ආචාර ධර්ම රකිමින් ආචාර ධර්ම පිළිපදමින් කටයුතු කරන්නට වගකීමක් අද පටන් ඔබට තියෙන බව මතක් කරන අතර නැවතත් ඔබ සියලුම දෙනාම වෘත්තීය උපදේශකවරුන්ගේ සංගමයට ගෞරවයෙන් පිළිගන්නවා. ස්තුතියි. ස්තුතියි ආචාර්යතුමනි. මීළඟට මෙවර උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ විශිෂ්ටතම ශිෂ්‍යාව වන ICBT කැම්පස් මනෝවිද්‍යාව පිළිබඳ කතිකාචාර්යිනී THM ප්‍රියභාෂිනී මහත්මියට සභාව ඇමතීමටයි අපි ආරාධනා කරන්නේ. ගරු ස්වාමීන් වහන්ස මාව පිරෙන්න තමයි මම හිස් කියන එක මම දැනගත්තේ. විශ්වවිද්‍යාලයට තේරෙද්දි මට දැනුණා නිකන් මට දැන් ඔක්කොම හරි වගේ. හැබැයි ඉගෙන ගද්දි තමයි මම දැනගත්තේ නෑ මම දන්න දෙයක් නැහැ ඇත්තට. එතකොට මෙහෙම අවුරුදු 4ක් ඉගෙනගෙන ඉවරුණාට පස්සෙත් මට තේරුණා මම දන්න දෙයක් තමත් නෑ කියන එක. ඔය හිස්කම තියෙන නිසා මම හෙව්වා තව මනෝවිද්‍යාව පිළිබඳ තවමට ඉගෙන ගන්න ඕනේ කියන කාරණේ මත ඉඳගෙන ඒගොල්ලන්ගේ වීඩියෝස් එහෙම බලපුවාම මට තේරිච්ච දේ තමයි මට මෙතනින් ඉගෙන ගන්න දෙයක් තියෙනවා කියන එක. අපි දන්නවා කියලා හිතාගෙන හිටපු ගොඩාක් දේවල් වෙල් එක්ස්ප්ලেইন කරා සර්ලා ටික එකතු වෙලා. මම RIPC එකේ දැක්ක විශේෂත්වය තමයි ඒගොල්ලෝ ගොඩක් උගත් අය ආචාර්යවරු. හැබැයි සෑහෙන්න ශිෂ්‍යයාට තැන දුන්නා. මම වෙන තැන් වලින් එක දැකලා නැහැ. ඉගෙන ගන්න එක කවදාවත් නතර කරන්න එපා. පිරෙන්න හිස් කරන්න ඒ හිස්සෙන තැන් ආය පුරව ගන්න. හැමෝටම ගොඩක් ස්තුතියි. ඔබතුමියටත් ස්තුතියි. දැන් ආරාධිත අමුත්තන් සඳහා සමරු පළක පිළිගැන්වීමේ අවස්ථාව. ඒ සඳහා ආචාර්ය ගාමිණී හපුආරච්චි මහතාට අපේ ඇරයුම් කරනවා. ප්‍රථමයෙන්ම අද අපගේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මිහි සැපමිනි කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය අනුරින් ඉන්දිකා දිවාකර මහත්මියට සමරු පළකය පිළිගැන්වෙනවා. අපි අපේ ආදරයත් අපේ උණුසුම් ආචාරයත් එතුමියට පුද කරමු. මීළඟට අද අපගේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස මිහි සැපමිනි ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ සෞඛ්‍ය ප්‍රවර්ධන අධ්‍යයනාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය පිළිබඳ මහාචාර්ය දුමින්ද ගුරුගේ මහත්මයාට සමරු පළකය පිළිගැන්වීමේ අවස්ථාව. අපගේ ආචාර්ය සහ ගෞරවය මේ ආකාරයෙන් පිළිගන්න මහාචාර්යතුමනි
බොහොම ස්තුතියි මහාචාර්යතුමනි, මනෝවිද්‍යාඥතුමනි. දැන් එළඹෙන්නේ මේ උත්සවයේ ස්තුති කතාව. ඒ සඳහා RIPC මෙරිඩියන් කැම්පස් අධ්‍යයන අධ්‍යක්ෂ විද්වත් වෘත්තික උපදේශකවරුන්ගේ සංගමයේ ගරු උපලේකම් මනෝවිද්‍යාඥ උපාලි සමරසිංහ මහතාට අපි ආරාධනා කරනවා. RIPC මෙරිඩියන් කැම්පස් 2024-2025 උපදේශනයේ පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය ඒ අවසාන අවස්ථාව හැටියට ස්තුති කතාවට මට ආරාධනා කිරීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. අද දින අපගේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය අනුරින් ඉන්දිකා දිවාකර මහත්මියට අපගේ හෘදයාංගම ස්තුතිය ගෞරවපූර්වක ස්තුතිය පුද කරනවා. ඔබතුමීගේ පැමිණීම අපිට විශාල ගෞරවයක්. අද දින අපගේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස පැමිණි ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රවර්ධන අධ්‍යයන අංශයේ මහාචාර්ය දුමින්ද ගුරුගේ මහත්මයාට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා. ඊටම කෙටි දැනුම් දීමකින් තමයි එතුමා මේ පැමිණියේ. ඔබතුමා බොහොම කාර්යබහුල කෙනෙක් බව අපි දන්නවා. අපේ ආරාධනය පිළිගැනීමට නිහතමානී වීම අපි ඊටම අගය කොට සලකනවා. බොහොමත්ම ස්තුතියි මහාචාර්යතුමනි. විද්වත් වෘත්තික උපදේශකවරුන්ගේ සංගමයේ ගරු සභාපති, ගරු ලේකම්, ගරු භාණ්ඩාගාරික ඇතුළු විධායක කාරක සභාවේ සියලුම මහත්ම මහත්මීන්ට මම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ හෙද සහ පෞල් සෞඛ්‍ය සේවා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යිනී ආචාර්ය කල්පනී අබේසිංහ මහත්මිය අපිට බොහොම ලොකු සහයෝගයක් ලබා දෙනවා. එතුමියගේ පැමිණීම අපි අගය කොට සලකනවා. ඔබතුමියට බොහොමත්ම ස්තුතියි. ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමා හර්ෂ ධර්මප්‍රිය මහත්මයා. ඉතින් මම එතුමාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අද දින පැමිණීම සම්බන්ධයෙන්. ඒ වගේම ආචාර්ය අබේකෝන් බණ්ඩාර මහත්මයා මහාචාර්යතුමා කිව්වා වගේ එතුමත් අපිට ගොඩාක් සහයෝගය දක්වන කෙනෙක්. බොහොමත්ම ස්තුතියි ආරාධනය පිළිගැනීම සම්බන්ධයෙන්. ඒ වගේම අපේ RIPC මෙරිඩියන් කැම්පස් පාඨමාලා අධ්‍යක්ෂකතුමා මහාචාර්යතුමා මගේ ගුරුතුමා ඔබතුමා තමයි මේ හැම දෙයක්ම පිටිපස්සේ ඉඳමින් අපිව මෙහෙවන්නේ. ඉතින් ඔබතුමාට මගේ ගෞරවපූර්වක ස්තුතිය පුද කරනවා ඒ සියලු දේටම. ඒ වගේම අපේ ආචාර්ය මණ්ඩලය සියලුම ආචාර්යවරුන්ට මම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඔබගේ ශක්තිය තමයි අද මේ ඉන්නේ. අපේ අරමුණට අපේ දර්ශනයට අනුව එතුමන්ලා ඒ කාර්ය කරනවා. අපිට කවදාවත් අපේ ආචාර්ය මණ්ඩලය ගැන ශිෂ්‍යයන්ගෙන් පැමිණිල්ලක් ඇවිල්ලා නැහැ. මගේ ස්තුතිය පුද කරනවා. ඔබතුමන්ලා නිසා තමයි අපිට මේ හැමදේම කරන්න හැකියාව ලැබිලා තියෙන්නේ. ඒ වගේම අපේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සමාජික සමාජිකාවන් සියලුම දෙනා විශේෂයෙන් අපේ ශිෂ්‍ය කළමනාකාර සහන් අබේ වික්‍රම මහත්මයා, ජයනි, තරින්දි, පියුමාලි, ධනුෂ්කා, මිනූපමා මේ සියලුම දෙනා රැදවල් නැතුව මහන්සි වෙලා අද මේ කාර්ය සාර්ථක කරගන්න අපිට දායක වුණා.
බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා සියලුම දෙනාට. අද දින ඔබගේ ඡායාරූපකරණයට සහභාගී වූ අපේ ඉල්ලීම අනුව පැමිණි ඒ ඡායාරූප ශිල්පීන්ට ඒ වගේම මේ ශ්‍රවණාගාරයේ බාර කාර්ය මණ්ඩලයට මම ස්තුතිවන්ත වෙනවා. මට කියන්න තියෙන එක විශේෂ දෙයක් තමයි මේ පිටිපස්සේ ඔබේ පවුල්වල සමාජිකයෝ සමාජිකාවන් දක්වපු සහයෝගය අපි දැක්කා. ඒක අපිට පෙනුනේ මොකද අපි කොරෝනා කාලෙන් පස්සේ මේ ඔන්ලයින් ක්‍රමයට ආවට පස්සේ පිටිපස්සෙන් ඉඳගෙන දෙන සහයෝගය අපි දැක්කා. සමහර විට අම්මට පුතා සයිඩ් එකෙන් ඉඳගෙන ඔහොම නෙමෙයි මෙහෙම අර තාක්ෂණික සහාය හස්බන්ඩ් පිටිපස්සේ ඉඳගෙන තේ එක දෙනවා අපි දැක්කා වයිෆ්ට. ඒ සහයෝගේ නොතිබුණා නම් ඔබට අද මේ දේ කරගන්න ලැබෙන්නේ නැහැ. මගේ විශේෂ ස්තුතිය ඔබගේ පවුල්වල සියලුම සමාජිකාවන්ට පුද කරනවා. ඔබ තමයි මේ හයිය දුන්නේ මේ අයට අද මෙතෙන්ට එන්න. අද දින නිවේදන කටයුතු සඳහා සහභාගී වෙච්ච අපිට හැමදාම උදව් කරන ප්‍රමිෂ්කා ජයවීර මහත්මිය නිදහස් මාධ්‍යවේදිනියට මම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. මීට අමතරව මේ කාර්යයට තව බොහෝ අය සම්බන්ධ වෙලා තියෙනවා. ඒ අය නම් වශයෙන් සඳහන් නොකලට අපි ඔබගේ සහයෝගය අපි අගය කරනවා. ඒ සියලුම දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. අවසාන වශයෙන් අද ඔබ උපදේශකවරයෙක් හැටියට ඔබේ සහතිකය ගත්තා. ඊළඟට උපදේශකවරයෙක් හැටියට ඔබේ සංගමේ සමාජිකත්වය ඔබට හම්බුණා. ඔබ ඒ සංගමේ සභාපතිතුමා සහ ලේකම්තුමා ඔබට ලබා දීපු උපදෙස් මඟ පෙන්වීම අනුව ඉදිරියට කටයුතු කරයි කියන එක අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අද වෙනකොට මම හිතන්නේ 100ක් විතර උපදේශනේ උගන්වන ආයතන ලංකාවේ තියෙනවා. නමුත් අපිට පේන එක දෙයක් තමයි ඒ ප්‍රමාණය වැඩි වුණාට වැඩ කරන්න පුළුවන් උපදේශකවරු ලංකාවේ නැති බව. උපදේශකවරයෙක් ළඟට ඇවිල්ලා කියන්නේ ලස්සන කතා නෙමෙයි කවුරුත්. අපිට කවදාවත් දකින්න හම්බ වෙන්නේ ලස්සන මූණු නෙමෙයි. එක මිනිහෙක් හරි ගොඩ දාන්න. ස්තුතියි ඔබතුමාටත්. අද දින සහතික පත්‍ර ප්‍රදානෝත්සවයේ සමාප්තිය ප්‍රකාශ කිරීමයි දැන් යෙදී තිබෙන්නේ. ඒ සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන හා මනෝවිද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය RIPC මෙරිඩියන් කැම්පස් පාඨමාලා අධ්‍යක්ෂ මහාචාර්ය ගාමිණී හපුආරච්චි මැතිතුමාට අපි ආරාධනා කරනවා. හැම දෙයක්ම වගේ මේ උත්සවයත් දැන් අවසානයකට ඇවිල්ලා මනෝවිද්‍යා හා උපදේශන පර්යේෂණ ආයතනයේ 2025 වර්ෂයේ සහතික පත්‍ර ප්‍රදානෝත්සවයේ සමාප්තිය මෙයින් ප්‍රකාශ කරමි.